ඉතින් අදත් ගොඩක් ආදරෙන් මදුෂි මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න හිතුවේ මගේ බබාගේ මාස 6 වැක්සින් එක ඒ ගැන තියෙන මගේ අත්දැකීම පොඩි වැරද්දක් මං කළා. ඒ ගැනත් කතා කරන්න යනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. බබාට මාස 6 සම්පූර්ණ වුණාම පංච සංයුජ එන්නත 3 ලබා දුන්නා. ඒ වගේම පොලියෝ මුඛ එන්නතත් 3 එයාට ලබා දුන්නා. ඒ වගේම විටමින් A ඒක මුඛ එන්නතක් විදියට තමයි ලබා දුන්නේ. ඉතින් බබාගේ කකුලට තමයි මේ වැක්සින් එක ලබා දුන්නේ. ඉතින් මේ පාර බබා ගෙදර ඇවිල්ලා හොඳටම දැඟලුවා. එයාට උණක් තිබෙත් නැහැ. අපි පැන්ඩෝල් සිරප් කලින් දෙන්න ගියෙත් නැහැ. ඉතින් එයා හොඳට පැයක් විතර හොඳට දඟල දන ගැහුවා, පෙරළුණා. අපේ දඟමල්ල ඉතින් එයාගේ දවස ගෙවෙන්නේ ඒ වගේ තමයි දඟල. ඉතින් අපිත් එක පාඩුවේ හිටියා. එයාට අමාරුවක් කිසිම අමාරුවක් වෙන්නේ නෑ. එයා පැයක් විතර හොඳට සෙල්ලම් කරලා පස්සේ එයා නිදියන්න ගත්තා. නිදියලා පැයකින් නැගිටලා තමා වැඩේ සිද්ධ වුණේ. ඉතින් මොනවද උනේ කියනවනම් ඔන්න බබා කෑ ගහලා අඬන්න ගත්තා. එයාගේ අර එන්නත විදපු කකුල එයා පොඩ්ඩක්වත් එල්ලුවේ නෑ. අපේ අතින් හරි පොඩි මම කලින් කිව්වා පැම්පස් දාන එක හොඳයි ඒ දවස් වලට කියලා වතුරෙන් පරිස්සම් කරගන්න. පැම්පස් එක මාරු කරන්නවත් ඒ යන වෙලාවට එයා අඬන්න ගත්තා. එයාට ලොකු වේදනාවක් තිබ්බා. ඉතින් මම කරපු වැරද්ද තමයි එයාට සෙල්ලම් කරන්න දීපු එක. එයාට අමාරුවක් වෙන්නුවේ නැතත් ඔයාලගේ බබාලට අනේ සෙල්ලම් කරන්න දෙන්න එපා. පස්සේ ඒගොල්ලන්ට අමාරු වෙනකොට ඒක අපිට බලන් ඉන්න හරි අමාරුයි. ඉතින් මෙයා පුරුදු විදියට සෙල්ලම් කරා. පස්සේ ඒක එයාට ලොකු අමාරුවක් වුණා. කකුල දවස් 2ක් යනකම් එයා හෙල්ලුවේවත් නැහැ. ඉතින් පොඩි එයාට සෙල්ලම් කරන්න හිතුණාම ටිකක් සනීපයක් දැනුණාම එයා සෙල්ලම් කරා. නමුත් අර කකුල හරි පරිස්සමින් තියාගෙන තමයි සෙල්ලම් කරේ. ඒකෙන් මට තේරුණා කොච්චර ලොකු වේදනාවක් මෙයාට ඇතිද කියලා. එයා ඒක හොල්ලන්නවත් කැමති වුණේ නැහැ. අපෙන් පොඩ්ඩක් හරි එහාට මෙහාට වුණොත් එයා අඬන්න ගත්තා. ඒකට විශේෂ දෙයක් වුණේ එයා ඇවිල්ලා ගොඩක් සෙල්ලම් කරපු එක කියලා මම හිතනවා. බලන්නකො ඉන්න විදිය මේ වගේ නම් අපේ දඟමල්ල කවදාවත් ඉඳලා නැහැ. මේ බලන්නකො ඉතින් එයා ඉන්න විදිය මට නම් හරියට දුක හිතුණා. එයා පළවෙනි දවස් දෙකේ මෙහෙම ඉන්නකොට තුන්වෙනි දවසේ තමයි යාන්තමට කකුල පොඩ්ඩක් එහාට මෙහාට හොලවන්න ගත්තේ. ඉතින් හතරවෙනි දවසේ තමයි සම්පූර්ණයෙන් එයාගේ සෙල්ලම එයා සුපුරුදු විදිහටම කරන්න ගත්තේ. ඉතින් ওই ටික තමයි මට ෂෙයා කරගන්න ඕන උනේ. ඉතින් මම අනිත් වීඩියෝස් වල කියලා තියෙනවා පැම්පර්ස් පාවිච්චි කරන්න. ඒක හොඳයි. ඔයාටත් පහසුයි, බබාටත් පහසුයි. ඉතින් ඒ වගේම තමයි උණ නම් අනිවාර්යෙන් පැය 6න් 6ට පැන්ඩෝල් සිරප් එක ලබා දෙන්න. ඉතින් අනේ ගෙදර ඇවිල්ලා බබාට දඟ කරන්න නම් දෙන්න එපා. ටිකක් ඒක පරිස්සමෙන් බලා ගන්න. නැත්තම් මගේ බබාට වගේ වේදනාවෙන් ඉන්න වෙයි. ඉතින් යාළුවනේ මේ වගේ වැදගත් වීඩියෝ එකකින් මම හම්බ වෙන්නම්. මේවා පොඩි කරුණු උනාට අලුත් අම්මා කෙනෙක්ට ගොඩක් වටින කරුණු කියලා මම දන්නවා. මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගෙන් එන්නම්. බයි බයි.